අද බලමු ස්ටොක්හෝම් සිටි එක අවට ලස්සනම තැන් 10ක්. ඉතින් මේ ලයිස්තුවට ස්ටොක්හෝම් නගරයේ ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, ස්වාභාවික පරිසරය වගේම සිටි විව් එකත් එක්කම සන්සෙට් එක ලස්සනට බලන්න පුළුවන් තැන් ඇතුළත් වෙනවා. විශේෂම දේ තමයි ස්ටොක්හෝම් වල තියෙන පොදු ප්‍රවාහන සේවයෙන් මේ ලස්සනම තැන් 10ටම යන්න පුළුවන්. ස්ටොක්හෝම් වලට අලුතින්ම එන කෙනෙක් නම් SL app එක ඩවුන්ලෝඩ් කරලා මෙන්න මෙතනින් ටිකට් එකක් මිලදී ගන්න පුළුවන්. ඒ ලැබෙන QR කෝඩ් එකෙන් අපිට ස්ටොක්හෝම් නගරයේ තියෙන ඕනෑම පොදු ප්‍රවාහන සේවයක් ඒ මිලදී ගන්න ටිකට් එකේ කාලය ඇතුළත පාවිච්චි කරන්න පුළුවන්. ස්ටොක්හෝම් නගරයේ තියෙන ප්‍රසිද්ධම ගොඩනැගිලි වලින් එකක් තමයි මේ ස්ටොක්හෝම් සිටි හෝල් එක කියන්නේ. ඉතින් මෙතන තමයි නොබෙල් ත්‍යාග උත්සවයක් තියෙන්නේ. නොබෙල් ත්‍යාග උත්සවයේ කාලෙට මේ සිටි හෝල් එක හරිම ලස්සන ලයිට්ස් වලින් අලංකාර වෙනවා. ඉතින් මේ සිටි හෝල් එක ඇතුළට ඇතුල් වුණාම මෙන්න මේ වගේ තියෙන්නේ. ඉතින් මේ ටික බලන්න අපිට ටිකට්ස් ගන්න ඕනේ නැහැ. නමුත් මෙතනිනුත් ඇතුළටම ගොඩනැගිල්ල ඇතුළට පිවිසෙන්න නම් අපි ටිකට් පතක් මිලදී ගන්න ඕන. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට ක්‍රෝන 150ක් වගේ ගාණක් තමයි යන්නේ. මේ තියෙන්නේ 1888 දී ස්ටොක්හෝම් වල ආරම්භ වුණ පරණම ඉන්ඩෝ ෆුඩ් මාකට් එක. ඉතින් මෙතන ලොකු සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මෙතන තියෙන ඔරිජිනල් ස්විඩිෂ් කෑම වර්ග සහ විදේශීය ආහාර වර්ග. ඉතින් මේ ගොඩනැගිල්ල ඇතුළට යන්න අපිට ටිකට් පතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ලස්සන දේවස්ථානය පිහිටලා තියෙන්නේ පුංචි කඳු මුදුනක. ඉතින් ඒ නිසාම මේ දේවස්ථානය අවට හරිම සාමකාමී වටපිටාවක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ දේවස්ථානය ඇතුළට පිවිසෙන්න අපි කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ස්වීඩන් වල රජතුමාගේ නිල නිවස. ඒ වගේම මේක යුරෝපයේ තියෙන විශාලතම රාජකීය මාලිගාවලින් එකක් කියලත් සැලකෙනවා. ඒ වගේම කාමර 600කට වැඩි ප්‍රමාණයක් තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ මාලිගාවේ ඇතුළත බලන්න නම් ටිකට් පතක් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ එක ටිකට් පතකින් මේ මාලිගාව ඇතුළ වගේම අපිට රජතුමාගේ ට්‍රෙෂරි එක, කියන්නේ ක්‍රවුන් එක, ජුවලරීස් තියෙන තැන වගේම මියුසියම් එකත් බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ස්ටොක්හෝම් නගරේ හાર્ට් එක. ඉතින් ස්ටොක්හෝම් නගරේ උපත ලැබපු තැන කියලා තමයි මෙතනට කියන්නේ. ඒ වගේම ස්වීඩන් වලට එන හුඟක් සංචාරකින් අනිවාර්යෙන්ම එන තැනක් තමයි මේ තියෙන්නේ. වගේම අපිට අපි මිලදී ගත්ත SL ටිකට් එකට ස්ලූසෙන් වලින් මෙන්න මේ තියෙන බෝට් රයිඩ් එකත් අපිට යන්න පුළුවන්. ඉතින් දූපත් අතර මේ බෝට් රයිඩ් එක හරිම ලස්සන එකක්. ඉතින් මේ තියෙන්නේ නගරය මැද තියෙන හරිත දූපතක්. මේ දූපත ඇතුලේ තමයි වසා මියුසියම් එක, ඒ වගේම අප්පා මියුසියම් එක, ඒ වගේම නෝදිස්කා මියුසියම් එක, ඒ වගේම ස්කාන්සන් කියන එයා ස්විඩිෂ් හිස්ටරි මියුසියම් එක, මේ හැම මියුසියම් එකක්ම තියෙන්නේ මෙන්න මේ දූපත ඇතුලේ. ඒ වගේම මේක හරිම ලස්සන ස්වභාවික පරිසරයෙන් පිරුණ දූපතක්. ඉතින් මේ තියෙන්නේ නගරේ මැද තියෙන උද්‍යානයක්. ඉතින් වසන්ත කාලෙට මෙතන චෙරි මල් පිපෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම ගිම්හාන කාලයට රෝස මල් බලන්නත් පුළුවන්. ඒ වගේම සීත කාලයට ස්කේටිං වලට හරිම ප්‍රසිද්ධ තැනක්. අවුරුද්ද පුරාම විවිධ උත්සව වලට ගොඩක් කාර්යබහුල තැනක් තමයි මේ. ඉතින් මේ තියෙන්නේ ස්ටොක්හෝම් නගරයේ තියෙන උසම ස්ථානයක්. ඉතින් මෙතනට ගොඩක් අය එනවා සිටි විව් එක ලස්සනටම පේන ස්ථානයක් නිසා. ඒ වගේම මෙතන සිටි විව් එක බලන්න ගොඩක්ම ප්‍රසිද්ධ ස්ථානයක්. Even when the
ඉතින් මේ තියෙන්නෙත් සිටි විව් එක වගේම විශේෂයෙන්ම සන්සෙට් එක බලන්න ප්‍රසිද්ධ තැනක්. ඉතින් මෙතැන්ටත් සිටි විව් එක ලස්සනට පේනවා. ඒ වගේම සන්සෙට් එක බලන්න ගොඩක් අය එන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සීත කාලෙට ස්කී ක්‍රීඩාව සඳහා හරිම ප්‍රසිද්ධ තැනක්. ඉතින් ගිම්හාන කාලෙට පොඩි හයික් එකකට ඒ වගේම සන්සෙට් එක බලන්න, එක්සර්සයිස් කරන්න මෙන්න මේ වගේ දේවල් වලටත් මෙතෙන්ට ගොඩක් අය යනවා එනවා. ඉතින් මේ බැලුව හැම ස්ථානයක් වගේම Google Map එකේ ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්ථාන.